මේ වගේ හයියෙන් hina වෙන එකේ තේරුම මොකක්ද? මේකට කියන්නේ laughing therapy කියලා. අධික කේන්තියක් ආපු වෙලාවකට hina වෙන්න ඕන. එතකොට blood pressure එක අඩු වෙනවා. කේන්තිගේ වෙලාවට කොහොමද hina වෙන්නේ? ඒකට මම වගේ පුරුදු වෙන්න වෙනවා. මම බලන්න. කේන්ති වැඩි වෙච්ච වෙලාවකට hina වෙන්න ඕනේ. විමලා තව තේ එකක් ගේන්න. එපා දොස්තර මහත්තයෝ. මං දැන් තැමිලි එකක් බිව්වනේ. එහෙනම් ඕනේ නැහැ. ඒක නෙමෙයි. පුතා MBBS කලේ කොහෙද? ඒක නම් මම දන්නේ නැහැ මහත්තයෝ. 12 පන්ති ඉගෙන ගන්න කාලේ තමයි ගමෙන් පැනලා. අවුරුදු 15කට පස්සේ තමයි දොස්තර මහත්තයා පුතාගෙන් ටෙලිෆෝන් කෝල් එකක් ආවේ. ඒ වෙලාවේ මං ඇහුවා කොළඹට වෙලා රස්ತೆ අදුකාරයෙක් වුණාද ගණන්කාරයෙක් වුණාද කියලා. නෑ මම දොස්තර කෙනෙක් වුණයි කියලා කිව්වා. ඒ වෙලාවේ මට පුදුම සතුටක් ඇති වුණා. හොඳ මිනිස්සුන්ට තමයි හොඳ සිත් වෙන්නේ. දොස්තර මහත්තයාගේ පින්කි දුවක් දැන් ලොකු ඇති නේද? ඔව්. දුව දැන් ඩොක්ටර් කෙනෙක්. දුව කසාද බැන්දද? අනේ අපච්චි මට නම් බෑ කසාද බඳින්න. කසාද බැන්දොත් මගේ ප්‍රෝග්‍රෑම් සේරම අප්සෙට් යනවා. චාරිතා අපි යන්. අපච්චි කොහෙද මේ යන්න හදන්නේ? ගමේ. අනේ අපච්චි එහෙම කියන්න එපා. අම්මේ තේරුම් කරලා දෙන්නකෝ. මම මොනවා කියන්නද පුතා? අප්පච්චි කියන්නේ ඇත්තනේ. අපිට තව ඉතුරුලා තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. ඒ මුණුපුරෙක් දකින්න එක. ඉතින් ඔයාලට ඒකවත් ඉෂ්ට කරන්න බැරි නම් අපි ඔය මැරලා ගියාද? අනේ අම්මවත් මේ ගැන තේරුම් කරන්නේ නැහනේ දැන්. සර්කිට්. සෝරි. ඩොක්ටර් සරත්. අනේ ඇවිල්ලා මේ ගැන අපේ අපච්චිට අම්මට තේරුම් කරලා දෙන්න. දැන් මේකනේ මෙතන අපේ මේ ඩොක්ටර් බුවාට දැම්ම කසාදයක් බඳිනවා කියන්නේ පුල් අඤ්ඤ කොරස් වැඩ. ඔය මේ ඩොක්ටර් ගැන දන්නේ නැති කෑල්ලක් කසාද බැන්දොත් ඔක්කොම මඤ්ඤං වෙනවා. මඤ්ඤං? නෑ මං කිව්වේ ඔය 24 hours ජොබ් එක ගැන දන්න දොස්තර නෝන කෙනෙක් හම්බුනොත් හොඳයි නේද ලොක්කා? අන්න දැක්කද චරිතා? හොඳ දොස්තර කෙනෙක්. දොස්තර නෝන කෙනෙකුට තමයි දොස්තර මහත්තයාගේ තියෙන ප්‍රශ්න තේරුම් ගන්න පුළුවන්. අන්න ඒකනේ අපච්චි මම මෙච්චරලා තේරුම් කරන්න හැදුවේ. ඇයි අපච්චි මේ අමුතු විදිහට hina වෙන්නේ? ඒ පාර අම්මත් අමුතු විදිහට hina වෙනවා. මොකද මේ? අපි පුතාට හෙව්වෙත් දොස්තර නෝන කෙනෙක් තමයි. ඒ විතරක් නෙමෙයි. ඒ දොස්තර නෝනව පුතාට පෙන්නන්න එක්කෙන්න අපි වෙලාවකුත් බැලුවා. හෙටම යන්න ලෑස්ති වෙන්න. මොන දොස්තර නෝන කෙනෙක්ද? එයාගේ නම පින්කි. පින්කි කියන්නේ බලු පැටියගේ නමනේ බා. පින්කි මෙන් සුදු පුතාගෙන් කෝල් එකක්. පින්කි මේ කන්න සුදු පුතාගෙන් කෝල් එකක්. කතා කරන්න. Daddy, do you mind? I don't mind. කතා කරන්න. Daddy, මේක personal call එකක්. පින්කි ඔතන කවුරුත් ඉන්නවද? මෙතන කවුරුත් නෑ. Good morning, doctor. උදෙන්ම නැගිටිනවා වගේ. උදෙන්ම නැගිටින්නේ කවුද? මට රෑ තිස්සේ නිින්ද ගියෙත් නෑ. ඇයි? එමර්ජන්සි කේස් එකක්ද? මොලේ මඤ්ඤං වෙලා තියෙන. ෆුල් කොර වෙලා ඉන්නේ මං. අයියෝ! මොකද බං කෑ ගහන්නේ? සුදු අය කතා කරන්නේ හරිම third class විදියටනේ. මේක තමයි මං කතා කරන සයිලි. මේ මොකටද සර් මේ ෆොටෝ එක මෙහෙ තියෙන්නේ? දැන් ડોක්ටර්ට මොකද්ද වෙලා තියෙන අවුල? පින්කි මම දොස්තර කෙනෙක් නෙමෙයි. මේකවල අම්මලා කප්පමක්වත් ගන්න තියෙනවද? මම කරෙක්. නැත්තම් මේ කාගේ හරි අතප්පයක් ගලවන්න තියෙනවද? චණ්ඩි. එහෙමත් නැත්තම් කාව හරි උසන්වත් තියෙනවද සර්ගේ අදහසක්? මේ මට ෆුල් ස්ටෝරිය කියලා දෙන වෙලාවක් නෑ. ඔහෙට ආපුවම මාව කපලා දාන්න. මගේ ඩයල් එක ඔයාට දිරවන්නේ නැහැ කියලා කියන්නේ. විමල මොනවද මේ කියවන්නේ? මොනවා වුණත් මේ කිසිම දෙයක් මගේ අප්පච්චිට දැනගන්න ඉඩ තියන්න එපා. ඒ මුණුත් අප්පච්චිගේ පපුව පැල්ලයා මැරෙයි. පින්කි හොඳට අහගන්න. මේක තමයි ප්ලෑන් එක. හෙලෝ මොකද්ද පුතේ පැලෑන් එක? අප්පච්චි මේ මගේ ලෙඩෙක්. මෙයා කට පරිස්සම් කරගන්නේ. කපන්න වෙනවා. කපන්න වෙනවා? කට නෙමෙයි අප්පච්චි. කකුල. දිය වැඩියා. ඒක මිසක් අපි මනමාලි බලන්න යන ගමනට
මං ආසයි මගේ සුදු පුතා මේ ඇඳුම අඳිනවා. ඩැඩි ඇයි ඩැඩී මේ මුකුත් නෑ පුතා හොස්පිටල් යන්න. ඇයි ඩැඩි අද සුදු අයනවා කිව්වනේ මට කියන්න අමතක වුණානේ පුතේ. අද යාලා එන්නේ නෑ. අද එන්නේ නෑ මොකක්ද ඩැඩි ලබන සුමානේ දවසක එයි. පුතා you go first. මං පරක්කු වෙලා එන්නම්කෝ. ඕකේ ඩැඩි ඒ තමයි ලාෆින් තෙරපි. හුඟක් කේන්ති ගියාම ඉනාවෙන එක හදවතට හොඳයි. එහෙමනම් ඉතින් අප්පච්චිත් එහෙම පුරුදුනා නම් හොඳයිනේ. නේද පුතා? Okay. Tell me son, from which medical college you got your MBBS? තේරුන්නේ නෑනේ. මම හැව්වේ මොන කොලෙජ් එකෙන්ද MBBS ගත්ත කියලා. ඉංගලන්ඩ් මෙඩිකල් කොලෙජ් ඉංගලන්ඩ් මෙඩිකල් කොලෙජ්. මොකක්ද ස්පෙෂලිටි? අත්තටද පයටද ඇටකටුවලටද? එහෙම නැත්තං කෙලිම බෙල්ලද? තමන්ගේ තාත්තගේ මූුණ ආඩම්බරයෙන් පිරිලා අම්මගේ මූුණ සතුටෙන් පිරිලා. ඔයාට මේ ගැන ලැජ්ජද? නවරියන්